මැද පෙරදිග සේවය කරන අපේ ආදරණීය සහෝදරයන් අනිවාර්යයෙන්ම මේ වීඩියෝව අහන්න. හැමදාම මං කියන ඕගොල්ලන්ට පරිස්සම් වෙන්න කියලා. මොකද අපි නොදන්න තැන්වල කැමරා තියෙනවා. ඉතින් මේ කතාව දැන් මාස 2ක් විතර මැද පෙරදිග සේවයට ආපු සහෝදරියක් සම්බන්ධ. ඉතින් ඒ ගෙදර කැමරා තිබ්බේ නැහැ. හැබැයි මීට දවස් 4ක් 5කට කලින් කුස්සියේ තමන් වැඩ කරන කුස්සියේ ඒ තමන්ගේ හාම්පුත්තු කැමරා හයි කරනවා. ඒක මේ වෙනකොටත් එතන වැඩ කරන ඒ සහෝදරිය දන්නේ නැහැ. ඉතින් ඒ කැමරාව හයි කරලා සියලු දේවල් පටිගත වුණාම ඒගොල්ලෝ හැමදේම බලනවනේ. ඒක අපි හැමෝම දන්නවා. ඉතින් ඒ අවස්ථාවේ ඒ සහෝදරිය ඒ ගෙදර ළමයෙකුට ගහනවා. ගහලා තල්ලු කරනවා. ඒ හැමදේම පටිගත වෙනවා. ඉතින් බලන්න අපි නොදැන කොතන කොහෙද කියන්නේ අපිත් දන්නේ නැහැ. ඒගොල්ලන්ට හිතෙන වෙලාවට කැමරා හයි කරනවා. අපි හිතන්නේ මේ ගෙදර කැමරා නැහැ කියලා. කවදාවත් මේ වගේ වැරදි කරන්න එපා. මොකද මේක ඒ මිනිස්සුන්ගේ රට. ඒ මිනිස්සුන්ගේ ගෙවල් දොරවල් ඒ මිනිස්සුන්ට ඕන දේවල් කරන්න පුළුවන්. ඒ මිනිස්සු අපි අවුරුද්දක්ද අවුරුදු 10ක්ද 20ක්ද අදාළ නැහැ. ඒ මිනිසුන්ට හිතුනොත් අපේ ගතිගුණ අපි මොනවද කරන්නේ? අපි කොයි වගේද කියලා නැවත වතාවක් හොයලා බලනවා. ඉතින් මේ කැමරාව තාමත් ඒ උස්සියේ තියෙනවා. හැබැයි ඒක එයා තාම දන්නේ නැහැ මං හිතන්නේ. මම කියන්නේ හැමදාම රැකියාවට සාධාරණයක් කරන්න. අවංක වෙන්න. ඒ වගේම තමයි මම ඕගොල්ලන්ට කියනවා. අපි යන ඕනම තැනක අපි නොදකින්න පුළුවන්. කොතරම් හෝ කැමරාවක් තියෙන්න පුළුවන්. ඉතින් තමන් අවංකව සේවය කරොත් කැමරා 10ක් තිබ්බත් අපිට අදාළ වෙන්නේ නැහැ. ඉතින් මම මේ කල්පනා කරන්නේ ඉදිරියට ඒ සහෝදරියට මොනවා වෙයිද? තාමත් ඒ දේවල් පෙන්නලා නැහැ. ඉතින් මේ කතාවල් ආදර්ශයට අරගෙන මැද පෙරදිගින්න ඔයාලගෙන් මම වැඳලා ඉල්ලන්නේ මේ වගේ වැරදි කරන්න එපා. හිතන්න එපා. මම අලුත් මම පරණ මේ ගෙදර කැමරා නැහැ කියන එක. ඒ මිනිස්සුන්ට හිතුනොත් ඒ මිනිස්සුන්ට ඕන දේ කරනවා. පරිස්සමෙන් අවංකව සේවය කරන්න. ඇත්තටම හරි කනගාටුයි. ඉදිරියට මොකක් වේද කියලා කියන්න දන්නේ නැහැ. නැවත වතාවක් කියන්නේ පරිස්සමෙන් අවංකව සේවය කරන්න. ඔයාලට සම්මා සම්බුදු සරණයි.